අයුබෝවන් ඔන්න අඟහරුවාද දවසේ සුපුරුදු විදිහට IQ වැඩ්ඩා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකින් තමයි ඔයාව හම්බ වෙන්න ආවේ. අද මං ඔයාගෙන් අහන්න යන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධව ප්‍රශ්න 10ක්. ඒ ප්‍රශ්න 10ට යන්න කලින් අපි මුලින්ම බලලයිමු ගිය සතියේ යුනෙස්කෝ ලෝක උරුම සම්බන්ධව ඔයාගෙන් අහපු අමතර ප්‍රශ්නෙට හරි උත්තරය මොකක්ද කියලා. මෙන්න මේක තමයි ඔයාගෙන් අහපු ප්‍රශ්නය. ප්‍රධාන ආගම් 3ක් සඳහා පූජනීය නගරය වන යුනෙස්කෝ ලෝක උරුම අඩවිය කුමක්ද කියලා. මෙන්න මේ උත්තර 4 තමයි ඔයාට ලැබුණේ. මේකෙන් හරි උත්තරේ තමා ජෙරුසලම. උත්තරේ හරියට දුන්නු අයට වගේම උත්තරේ දෙන්න උත්සාහ කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. හරි. ඔයා දන්නවනම් මේ ප්‍රධාන ආගම් 3 මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. දන්නේ නැති අයට දැනගන්න. හරි. අපි එහෙනම් අද ප්‍රශ්න ටිකට යොමු වෙමු. ඊට කලින් සුපුරුදු විදිහට මතක් කරනවා IQ වැඩ subscribe කරලා නැත්නම් subscribe කරන්න. තව කට්ටියට බලන්න. ඔයා කැමති නම් මේ වීඩියෝ එක share කරන්න වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න කියලා. අද අහන්න යන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන ප්‍රශ්න 10ක්. හරි. අපි එහෙනම් බලමු ඒ ප්‍රශ්න 10 මොනවද කියලා. ප්‍රශ්න අංක 1. පළමු නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුවේ කුමන වසරේද? උත්තරේ හරිනම් ඒකට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 2. පළමු නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත් වූ නගරය කුමක්ද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 3. ඔලිම්පික් උළෙල වසර කීයකට වරක් පවත්වනවාද? උත්තරේ හරිනම් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 4. ඉතිහාසයේ වැඩිම ඔලිම්පික් පදක්කම් දිනාගත් රට කුමක්ද? ඔයා උත්තරේ හරියටම දුන්න නම් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 5. 2020 ඔලිම්පික් උළෙල COVID-19 හේතුවෙන් 2021 දී පැවැත් වූ ඔලිම්පික් උළෙල ගැනයි අහන්නේ. මෙහෙම පැවැත් වූ රට කුමක්ද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 6. වැඩිම ඔලිම්පික් රම්පදක්කම් දිනාගෙන ඇති ක්‍රීඩකයා කවුද? උත්තරේ හරිනම් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 7. ඔලිම්පික් දජයේ ඇති මුදු පහෙන් නියෝජනය වන්නේ කුමක්ද? උත්තරේ හරිනම් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 8. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් අවලංගු කරන ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් මොනවාද? උත්තරේ හරිනම් මේකට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 9.
වසර 100කට වැඩි කාලයකට පසු 2016දී ඔලිම්පික් උළෙලට නැවත හඳුන්වා දුන් ක්‍රීඩාව කුමක්ද? එකට උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 10. මේ අතරින් 1896 සිට සෑම ඔලිම්පික් උළෙලකම තරගයක් වී ඇති ක්‍රීඩාව කුමක්ද? උත්තරේ හරිනම් ඔයාට ඒකට ලකුණු 10ක් හම්බ වෙනවා. හරි. අද දවසේ ප්‍රශ්න 10න් ලකුණු කීයක් ගන්න ලැබුණද කියලා ඒ ගාන එකතු කරලා කමෙන්ට් එකක් දාන්න. හරි. අපි එහෙනම් අද දවසේ අමතර ප්‍රශ්නය මොකක්ද කියලා බලමු. 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ කුමන නගරයේද? මෙන්න මේ උත්තර 4 ඔයාට ලැබෙනවා. මේ අතරින් හරි උත්තරය මොකක්ද කියලා දන්න අය කමෙන්ට් කරන්න. නොදන්න අය ඒ ගැන දැනගන්න කැමති නම් ලබන සතියේ වීඩියෝ එකෙන් මේකට උත්තරේ හරියටම දැනගන්න පුළුවන්. ඉතින් ඒක දැනගන්න වගේම තවත් දැනුම ගෙනෙන විනෝදාත්මක ස්මාර්ට් ගේම් වලට සම්බන්ධ වෙලා මෙමරි ටෙස්ට් වලට සම්බන්ධ වෙලා ඔයාගේ IQ මීටර එක ටියුන් කරගන්න කැමති නම් IQ වැඩව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ ටික බලන්න කියලා ආරාධනා කරනවා. හරි. අපි එහෙනම් අදට වීඩියෝ එක නවත්වනවා. ඔයාට ජයග්‍රාහී සුබ දවසක් වේවා.